පැලට්ටප්පෝ අද බිස්නස් සරු ඇති. කවුද යකෝ තොපිට කප්පන් දෙන්නේ? මගේ මාළු වලට අවුරුදු 25ක් යකෝ. ඔය තෝර්මෝරු හැම එකම මගේ මාළු වලට ඇවිල්ලා තියෙනවා. හැබැයි එක එක්ක මන පිටින් ගිහිල්ලා නැහැ. කප්පන් ගනින් එන එකේ. උඹ ඒකෙන් දෙන්නේ බලාගමු එනා. පැලට්ටප්පෝ මොකක්ද දැන් කියන්නේ? ඌ අපිට සලෙන්ඩර් නෑ. ඌ අපේ ගාන දෙන්න ලෑස්ති නෑ බා. කතකට ඌ අවුස්ස ගන්න එකත් ලේසි නෑ. මොකද සතාව අවුස්ස ගත්තොත් පන්න ගෙලින්නේ බා. එහෙමයි කියලා අපි ටවුන් එකේ රෙද්දක් යනගෙන අනිත් උන්ගෙන් සල්ලි ඉල්ලන්නේ කොහොමද බා? ඌ ඒකෙන් නම් එන්නේ අපිට උට ඒකෙන්ම ගේම දෙන්න. කරෝලිස් මේ මෙතන ළඟ හරියන්නේ නැහැ බා. මේ දවස්වල හොඳටම කෝඩේ. උඩ කොහම ඉදාංකෝ පොඩි සැලැස්මක් දාලා තියෙනවා. ඒක මොන මොකද්ද ඔබ කරන්නේ යන්නේ? තව මේ පැලට් මාළු කඩේ ගාන නොදී උන්ට සද්දයක් දාලා තියෙනවා. දත් ආරංචි රම්මක් කර ගේමක් දෙන්න ඕනේ. අපික පුතා උස්සලා කප්පන් ගමු. තවුසන්නේ මොකටද බං? අපි ගෙලින් මූට ගේමක් දීලා දාමු. ඌව ඉස්සුවා කියලා අපිට සල්ලි හම්බෙනවද බං? මට උණුගෙන් ගාන එන්නයි. හරි. එනයි තනියම දිහාට ගේමක් දීලා දාමු. මොකද හදිසියෙන්ද කිව්වේ? ඔය පැලට්ටප්පුගේ පුතා උස්සනවා. එතකොට පැලට්ටප්පුවට මොකද කරන්නේ? මං ඌ ගැන බලා ගන්න. උටත් නොදෙනෙන්නයි මේ ගේම දෙන්න ඕනේ. ඩෙන්සිනුයි මායි කොල්ල කාමරේට පැනලා කොල්ල උස්සන්න. එතකොට කොල්ලට මොකද කරන්නේ? කොල්ලව බන්ටෙක් ගාවට අරන් වරේ. හදිස්සියේ කොල්ල කෑ ගැව්වොත් ඒක මම බලා ගන්න. එහෙනම් අද රෑ 11ට ඔක්කොම රබර් වත්ත ගාවට සෙට් වෙමු. අයියෝ මොකද යකෝ කෑ ගහන්නේ? ඇටේ පැටලුණා බං වැටේ. ඕක අපෙත් පැටලුණා. කෑ ගහන්න තු වරෙන් ගිහිල්ලා බෙහෙත් ටිකක් දාගමු. Music.